පින්නතුනි අපේ විමානවත්තු පාළියේ සඳහන් කරනවා විශාකා මහ උපාසිකාව පූර්වාරාමයේ හදලා පූජා කරලා ඉවර වෙලා එතුමිය විසින් රැස් කරගත්ත මේ මහා පුණ්‍ය ධර්මයන් සියල්ලම තමන්ගේ යෙහෙලියන්ටත් අනුමෝදන් කළා. ඒ යෙහෙලියන්ගෙන් එක යෙහෙලියක් ඊට විශේෂයෙන් සිත පහදගෙන විශාකා මහ උපාසිකාව අනුමෝදන් කළ පින අනුමෝදන් වුණා. ඒ පස්සේ කාලේ මරණයෙන් පස්සේ දෙව්ලොව උප්පත්තිය ලැබුවා. මහමුගලන් මහරහතන් වහන්සේට දෙව්ලොවදී මුණ ගැහුණා. මහ පුදුම තේජානුභාවයක්, පුදුම රූප සුන්දරත්වයක්, අපූර්ව විමානයක්, දිව්‍යමය දැසිදස්සු තමන්ගේ පරිවාර දෙවියෝ මේ මහා තේජානුභාව සම්පන්න දිව්‍යාංගනාව දැකලා මහ තෙරුන් වහන්සේ අහනවා මනුලොව ඉදි කරපු පින්කම මොකද්ද කියලා. ඒ සඳහන් කරනවා ස්වාමීනි විශාකාව මගේ යෙහෙළියේ පූර්වාරාමයේ හදලා පූජා කරලා යෙහෙළිවරුන්ට පින් අනුමෝදන් කළා. ඇගේ යෙහෙළියන්ට ඇය පූර්වාරාම පූජාවෙන් ලබාගත් කුසලය මම ඊටාම සතුටු සිතින් අනුමෝදන් වුණා. ආන් ඒ කුසල් අනුමෝදන් වීමේ පින නිසා, ඒ පින මම මනාව අනුමෝදන් වුණ නිසා එහි විපාකයක් හැටියට තමයි මට මේ වාගේ දේව විමානයක් ලැබුණේ. මේ තරම් රූප සුන්දරත්වයක් ලැබුණේ. මේ තරම් උසස් ආත්ම භාවයකට මං ආවේ ඒ පින අනුමෝදන් වෙච්ච නිසා කියලා. පින්නතුනි එතකොට බලන්නකො පින් අනුමෝදන් වීම කොච්චර වටිනවද කියලා. කවුරු හරි තමන් කරපු පින්කම ආවර්ජනය කරලා ඔබටත් මං පින් දෙනවා කියලා කියනකොට නොසලකිල්ලෙන් ඔළුව වනන්න නැතුව මේ වටිනා අවස්ථාව තේරුම් අරගෙන තමන්ට කරගන්න බැරි වුණත් අනුන් දෙන පින ගෞරව පූර්වකව පිළිගන්න, අනුමෝදන් වෙන්න. රන් රිදී මුතු මැණික් දෙනවට වඩා වටිනා සම්පතක් දෙනේ පුද්ගලයාට අපි ගරු කරන්න වටිනවා පින්නතුනි. ඒ නිසා මේ පින් දීම, පින් අනුමෝදන් වීම ඊට විශේෂ කාරණා දෙකක්.